හයි කොහොමද ඉතින් ඔන්න අදත් අරගෙන ආවා සුපිරිම වෙබ්සයිට් එකේ රිවිව් වීඩියෝ එකක්. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් කොහොම පිටරට තියෙන ජොබ් ලංකාවේ ඉඳන්ම හරිම ලේසියෙන්ම හොයාගන්න. ඉතින් මේකෙදි කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? ඒ වගේම කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ? ඒ වගේ හැම විස්තරයක්ම මේකෙදි මම වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලාත්. ඉතින් කොහේ හරි තැනක් මිස් වුණොත් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දැන් බලන්න පහළදී subscribe button එකක් එතන click කරලා ඊළඟින් මෙන්න bell icon එක තෝල් දාලා තියාගන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් මම පහලින් දාලා තියෙන link එකෙන් මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ මෙන්න මේ විදිහට මෙන්න මේ නම සර්ච් කළාත් ඔයාලට මෙන්න මේකෙදි හොයාගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න තන get started කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ first name එක type කරන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට මගේ first name එක type කරගන්නවා. ඉතින් මේ විදිහට first name එක type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් second name එක. ඒ කියන්නේ ඔයාගේ දෙවෙනි නම type කරගන්න දිනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ දෙවෙනි නම type කරගන්නවා. ඉතින් වැඩ ගන්න email එකක් ඉල්ලනවා. ඉතින් මතක තියාගන්න ගොඩක්ම මේකේ email එකෙන් තමයි වැඩ ගන්න තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම වැඩ කරන email එකක්ම දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මෙතන වැඩ කරන email එකක් මේ විදිහට මගේ type කරගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් යටින් හොඳ strong password එකක් මේගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඉතින් මතක ඇතුව හොඳට අකුරු ඉලක්කම් කලවම් කරලා හොඳ strong password එකක් දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාට වුණාට පස්සේ මේ password එක හරි. ඉතින් මෙන්න මේ විදිහට confirm password ඒ කියන්නේ ඔයා උඩ දුන්න password එක මෙන්න මේ විදිහට නැවතත් මෙතනින් ලබා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේ විදිහට ඒ password එක නැවතින් ලබා දෙනවා. ඉතින් දීලා මෙන්න මේ විදිහට create account කියලා දෙනවා. ඉතින් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මගේ account එකක් හදලා තියෙනවා කියලා already මේ email එකට. ඉතින් මම කලින් account එකක් මේකේ හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැම්මම ඒ email එක අයින් කරලා මගේ වෙන email එකක් දාගන්නවා. ඉතින් දාගෙන මෙන්න මේ විදිහට account එක create කරගන්නවා. ඉතින් මේ විදිහට ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ email එක verify කරන්න කියලා mail එකක් ඇවිල්ලා ඇති. ඉතින් ඔයාලට තියෙන්නේ දැන් mail box එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ email එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට verification email එකක් මේගොල්ලෝ ඉවලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ විදිහට click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ web එකකින් මෙන්න මේ විදිහට මේක open වෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට email එක verify වෙලා තියෙන්නේ දැන්ට. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝ email එක verify කියලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙතනම වැඩ ටික කරගන්න තින්නේ. ඔයාට මෙතන freelancer කෙනෙක් විදිහටද එහෙම නැත්නම් ඔයා buyer කෙනෙක් විදිහටද එන්නේ කියලා. ඉතින් ඔයා මෙතන වැඩ කරන්න නිසා මෙතන work කියන එක දෙන්න. මෙන්න මෙතන දීලා ඉවරලා මෙන්න යට තියෙන ටික් එක දීලා ඊට පස්සේ ඔයා කම්පැනි එකක්ද එහෙම නැත්නම් තනියෙන් දින්නේ කියලා ඒ විස්තර ටිකක් ඉල්ලනවා. මෙන්න මේ විදිහට පළවෙනි එකේ ටික් එක දෙන්න දීලා ඉවරලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පැකේජ් බයි කරන්න කියලා එයි. ඉතින් ඒක කරන්න ඕනේ නැහැ. මම මේ පැකේජ් බයි කරන එක ගැන කතා කරන්නේ මොකද මේක ෆ්‍රී වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මේකෙදි කතා කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝගේ පැකේජ් තියෙනවා බයි කරන්න. ඉතින් පැකේජ් බයි කරන්න දෙන්නේ නැහැ. පැකේජ් බයි කරොත් ඔයාලට ගොඩක් ඔප්ෂන් හම්බ වෙනවා. ඉතින් මේක මම ඉස්සරහට කතා කරන්න. මෙන්න මේ විදිහට දැනට අපි මේ මුකුත් පැකේජ් බයි කරන්නේ නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ නම උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් get started කියලා තියෙනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තව ඔයාගේ විස්තර ටිකක් ඉල්ලනවා. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් job type එක ගැන විස්තරයක් දෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් දේ විතරක් මෙතනින් select කරන්න. ඉතින් මම මේ විදිහට මෙතනදී graphic designing කියලා select කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම මේ විදිහට graphic designing කියන එක විතරක් ක්ලික් කරගන්නවා. මොකද මට graphic designing වලට සම්බන්ධව තමයි මේක job ගන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මෙන්න මේ විදිහට කොච්චර වෙලාවක් ඔයාලට මේකේ වැඩ කරන්න පුළුවන්ද ඒ විස්තර ටික අහලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් part time වගේම full time උත් මේකේ වැඩ කරන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට full time කියලා ඉවරලා මෙන්න මෙතන පළවෙනි එක select කරගන්නවා. ඉතින්
ඔයාට පුළුවන් පාර්ට් ටයිම් කරනවා. ඒ කියන්නේ ඔයා ජොබ් එකක් කරනවා අතරතුරදී මේක කරනවා නම් ඔයාට පුළුවන් මේක ෆුල් පාර්ට් ටයිම් කරන්න මේගොල්ලෝ අහලා තියෙනවා ඒක. ඉතින් ඊළඟට ඔයාට ස්කිල් එකක් ටයිප් කරගන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට මෙතනදී ලෝගෝ ඩිසයින් කියලා ටයිප් කරගන්නවා. ඉතින් ඔයාගේ ස්කිල් එක මෙතනදී අනිවාර්යයෙන්ම ටයිප් කරගන්න. ඔයාට කරන්න පුළුවන් ස්කිල් මොනවද තියෙන්නේ ඒ ටික ටයිප් කරගන්න පුළුවන් මෙතනදී. ඉතින් මම මෙතන මේ විදිහට ලෝගෝ ඩිසයින් කියලා විතරක් දැන් ටයිප් කරගන්නවා. ඉතින් මේ විදිහට ලෝගෝ ඩිසයින් කියලා ටයිප් කරගත්තට පස්සේ මේගොල්ලෝ මෙතනදී අහනවා ඔයාට කොච්චර කාලයක් මේකේ එක්ස්පීරියන්ස් තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ ලෝගෝ ඩිසයින් කරලා ඔයාට කොච්චර එක්ස්පීරියන්ස් එකක් මේක සම්බන්ධව තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයා මෙතනදී මෙතන සිලෙක්ට් කරනකොට අනිවාර්යයෙන්ම අවුරුදු 2කට වැඩි එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යයෙන්ම දෙන්න. මතක ඇතුව අර උඩින් දුන්නේ ග්‍රැෆික් ඩිසයින් ඒකෙදී අපි අවුරුදු 3ක් නේ දුන්නේ. එතකොට ඔයා අවුරුදු 2ක් විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා මෙතනදී දෙන්න අනිවාර්යයෙන්ම මේක මතක් කරලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර කාලයක් තියෙනවද. ඉතින් මම මෙතනදී අවුරුදු 2ක් දෙනවා. මාසත් ඔයාලට පුළුවන් කැමති මාසයක් සිලෙක්ට් කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අප්ඩේට් ප්‍රොෆයිල් කියලා තියෙනවා. ඉතින් ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතනදිත් මේගොල්ලෝ අහනවා ඔයාගේ ස්කිල් එක මොකක්ද කියලා. ඉතින් ස්කිල් එක ඔටෝම සිලෙක්ට් වෙලා එනවා. ආයෙත් කොච්චර කාලයක්ද කියලා මේගොල්ලෝ මේකදී අහනවා. ඉතින් මම මෙතනදී අවුරුදු 2ක් දෙනවා. ඉතින් අවුරුදු 3ක් දෙන්න එපා. මොකද මම අතරදී මුලින්ම දුන්නේ අවුරුදු 3ක් නිසා. එතකොට ඒක වැඩි හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයා මෙතන බිගිනර් කෙනෙක්ද ඒ විස්තර ටිකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතනදී ඇඩ්වාන්ස් කියන එක දෙන්න. එතන ඇඩ්වාන්ස් කියන එක දෙයිලා ඔයාට පුළුවන් වුණනම් තවත් ස්කිල් තියෙනවා නම් ඔයාට මෙන්න මෙතනදී මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මම දැනට ඔයාට පෙන්නන්න ඕන නිසා මේ විදිහට මෙතන ස්කිල් ඇඩ් කරන්න. එතකොට මෙතන සේව් ප්‍රොෆයිල් කියලා දෙනවා. ඉතින් ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වගේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් වගේම නම, බර්ත්ඩේ එක, ජෙන් එක ඒ වගේ විස්තර ටිකක් දාන්න තියෙනවා. ඉතින් මෙතන මුලින්ම ඔයාලට පුළුවන් ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාන්න. ඉතින් ප්‍රොෆයිල් ෆොටෝ එක දාලා ඔයාලට පුළුවන් ඔයාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා මෙතනදී බර්ත්ඩේ එක ඇත්ත එකක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා ඒක කැමති බර්ත්ඩේ එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට මම මගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේල් කියලා දෙනවා. ඊට පස්සේ ඔයාට ටයිටල් එකක් පර්සනල් ටයිටල් එක ඔයාට මේක chat GPT එකෙන් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ වෙලාවේ ඒව කරලා පෙන්නන්නේ නැහැ. ඔයා chat GPT එකට ගිහිල්ලා කියන්න මෙන්න මේ විදිහට මගේ පර්සනල් ටයිටල් එකක් ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට. ඉතින් කිව්වට පස්සේ chat GPT එකෙන් ඔයාට ක්‍රියේට් කරලා දෙයි. ඉතින් මෙන්න මෙතනදිත් ඔයාට පුළුවන් USA ද ඒ වගේ ඔයාගේ බැලන්ස් තියෙන ඒවා සිලෙක්ට් කරන්න. ඉතින් මෙතනදිත් මම මෙන්න මේ විදිහට පොඩි ටයිටල් එකක් දෙනවා. මොකද නැත්තම් මෙතනදී ඉස්සරහට යන්න බැරි නිසා ඔයාට මෙතනදී chat GPT එක පාවිච්චි කරලා ඔයාට හොඳ ප්‍රොෆෙෂනල් ටයිටල් එකක් මෙතනදී ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මේ විදිහට I am a logo කියලා විතරක් දෙනවා. ඉතින් ඒ ටික විතරක් දීලා ඉවරලා ඊළඟට මම ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේගොල්ලෝ අහනවා පැයකට ඔයා කොච්චර ඉන්කම් එකක් හොයනවාද කියලා. ඉතින් ඩොලර් 20ක් විතර කියන්නේ ඔයා පැයකට කොච්චර ඉන්කම් එකක් කියන්නේ ඩොලර් කීයක් විතර හොයන්න බලාපොරොත්තු වෙනවද කියලා තමයි මේගොල්ලෝ අහන්නේ. ඉතින් මම මේ විදිහට ඩොලර් 10ක් විතර දෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ about එක. ඒ කියන්නේ ඔයා ගැන විස්තරයක් මෙන්න මෙතනදී දෙන්න ඕනේ. ඒකත් ඔයාලට chat GPT එකෙන්ම හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ ටයිම් එකක් සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ ඔයාට ලේසි වර්ක් ටයිම් එකක් තමයි මේගොල්ලෝ අහන්නේ. ඉතින් මෙතනදී ඔයා USA ටයිම් එකක් දෙනවා නම් ගොඩක්ම ලේසි. ඉන්න මේ විදිහට ඔයාට USA ටයිම් එකක් මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මම මේ විදිහට USA ටයිම් එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සිටි කියලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ සිටි එකේ මේ විදිහට නම දෙන්න. ඉතින් මම හෝමගම කියලා මෙන්න මෙතනදී දෙනවා. ඉතින් ඊළඟට සේව් කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන සේව් කියලා දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ এডুকেෂන් විස්තර අහනවා. ඒ කියන්නේ ඔයාගේ මොන හරි
එඩියුකේෂන් ඒ වගේ දේවල් තියෙනවා නම් වර්කින් තියෙනවා නම් වර්කින් එක්ස්පීරියන්ස් ඒ වගේ දේවලුත් මෙතනදී ඇඩ් කරලා කරන්න පුළුවන්. ඉතින් එහෙම තියෙනවා නම් ඇඩ් කරන්න. නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හරි මේ විදිහට සාර්ථකව අපි මේකේ ප්‍රොෆයිල් එක හදාගත්තා. ඉතින් ඊළඟට තියෙනවා වගේ නම්බර් එක වෙරිෆයි කරන්න. ඉතින් මෙන්න මෙතනදී ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් සිලෙක්ට් වෙලා තිබ්බොත් මෙන්න මෙතනදී බිඳුව හැර අනිත් ඉලක්කම් ටික ටයිප් කරගන්න. ඉතින් මම මේ විදිහට ටයිප් කරලා වෙරිෆයි දෙනවා. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් නම්බර් එකත් ඒ විදිහටම වෙරිෆයිඩ් වුණා. ඊට පස්සේ මේ ලොකේෂන් අප්ඩේට් කරන්න කියලා આવොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලොකේෂන් එහෙමත් අප්ඩේට් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇලෝත් දීලා මේ සයිට් එකේ මේ විදිහට ලොකේෂන් අප්ඩේට් කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ. ඔයා earn කරපු ගාන කොච්චර ජොබ් ප්‍රමාණයක් හම්බුණාද ඒ වගේ හැම විස්තරයක්ම ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද දැන් ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඔයාලට උඩ බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් අයිකන් එකක් එක ඉරි තුනක් තියෙනවා. ඉතින් find job කියලා තියෙනවා. ඉතින් අන්න එතන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට errors ඇවිල්ලා තියෙන්නේ නම් මම හරියට විස්තර දුන්නේ නැති නිසා එහෙම නැත්නම් ඔයා හරියට විස්තර ටික දීලා ආවොත් ඔයාට කැටගරි කරලා ඔයාගේ ස්කිල් එකට අදාළම ජොබ් ටික මෙතනදී පෙන්නනවා මේගොල්ලෝ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක ජොබ් තියෙන්නේ මම හරියට ස්කිල් ටික දීලා නැති නිසා ඔයාලට පුළුවන් හරියට මේකේ ස්කිල් ටික දීලා ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙන්න මේ විදිහට හරි මම මේ විදිහට ඔයාලට පෙන්නන්නම් කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇක්ටිව් තියෙන්නේ මේ ජොබ් එක දැන්ටත් 21ක් තමයි බලලා තියෙන්නේ. 4 දිනක් තමයි මේකට ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් මෙතනදී ඔයාගේ මෙන්න මේ විදිහට විස්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගැන විස්තරයක් මෙන්න මේගොල්ලන්ට යවන්න ඕනේ. යවලා කොච්චර ඉන්කම් එකක් හොයනවද ඔය පැයකට ඕනේද අන්න ඒ වගේ විස්තර ටික දීලා යවන්න. ඉතින් මෙතනදී ප්‍රොපෝසල් එකකට එකේදී ඔයාට පුළුවන් chat GPT එක පාවිච්චි කරලා මේ ප්‍රොපෝසල් එක ක්‍රියේට් කරගන්න. ඉතින් මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් තව කොහොමද ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ගොඩක්ම මේක ඔයාලට ජොබ් එකක් ගන්න පුළුවන් chance එක ගොඩක්ම වැඩි. මොකද මේක ගොඩක් අය තාමත් පාවිච්චි කරන්නේ නැහැ ලංකාවේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේකේ ජොබ් එකක් ලීසියෙන් හොයාගෙන හොඳ ඉන්කම් එකක් ගන්න. ඉතින් මේකේ එක එක කැටගරිස් වල ජොබ් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන තරම් ජොබ් මේකෙදී හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඇක්ටිව් ඕඩ් එකක් ඇක්ටිව් ජොබ් එකක්. ඉතින් මේක දැනටමත් 55 දෙනෙක් විතර තමයි බලලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ දාලා ලොකු වෙලාවක් වෙනවා. ඒ කියන්නේ පැය ගාණක් විතර වෙනවා. ඒත් 50 ගාණයි බලලා තියෙන්නේ. ඉතින් මේ ඕඩ් එක ගන්න නම් අර මම කලින් කියපු ඔයා මේගොල්ලෝගේ පැකේජ් බයි කරලා තියෙනවා. ඉතින් බය වෙන්න එපා. මේකේදී පැකේජ් බයි කරන්න ඕනි කියලා මේකක් නෑ. ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕන තරම් ජොබ් තියෙනවා මේක ඔයාලට කරන්න. මම පෙන්නන්නම් කොහොමද හරි විදිහටම ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 4 දිනයි මේක බලලා තින්නේ. පැය 14ක් විතර කාලයක් වෙනවා මේක දැනටමත් දාලා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් එකට ඔයා ඇප්ලයි කරන්න මෙන්න මේ විදිහට මේගොල්ලෝ මේ වගේ විස්තරයක් තමයි මේ වගේ ස්කිල් එක තමයි මේගොල්ලෝ මෙන්න මේ විදිහට විස්තර දිනවා. මේ ටික කියවලා මෙන්න මෙතන ප්‍රොපෝසල් එකක් දාන්න. ඉතින් මෙන්න මේ ප්‍රොපෝසල් එක ඔයා chat GPT එකකින් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මෙතනදී ක්‍රියේට් කරලා කොපි පේස්ට් කරගන්න. ඔයාට ප්‍රොෆෙෂනල් ප්‍රොපෝසල් එකක් chat GPT එකකින්ම හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට මේගොල්ලෝ අහලා තිනවා කොච්චර බැලන්ස් එකක් ඕනේද ඔයාට පැයකට මේගොල්ලොත් එක වැඩ කරනවට ඔයාට මතක තියාගන්න. ඔයා මේ තියෙන අඩු බැලන්ස් එකක්ම දෙන්න. මොකද මුල් ටිකේ ඔයාට වැඩ ජොබ් ටිකක් ආවොත් ඊළඟ ඉඳන් ඔයාට ජොබ් වෙන එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අඩු රේට් එකකට වැඩ කරන්න. වැඩ කළා හොඳ ජොබ් ටිකක් අරගෙන කොහොම හරි මැච් එකක් ගහගන්න. ඉතින් එහෙම තමයි මේකේ ජොබ් එකකට ඇප්ලයි කරන්න තියෙන හරිම ලේසි ප්‍රොපෝසල් එකක් chat GPT එකෙන්ම ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ ඔයාව ඊමේල් එකක් මාර්ගයෙන් කන්ටැක්ට් කරගන්නවා. ඒකයි මම කිව්වේ වැඩ කරන ඊමේල් එකක් අනිවාර්යයෙන්ම දෙන්න කියලා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ ජොබ් හොයාගන්නේ. ඉතින් මම ඉස්සරහ වීඩියෝ එකකින් අරන් එන්නම්. මේකෙදි හම්බෙන ජොබ් එකකින් වැඩ කරන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට බන් ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.